ඔයාලා මීට කලින් අල දෝසි කාලා ඇති ඉඟුරු දෝසි කාලා ඇති. හැබැයි මේ තියෙන්නේ අලයි ඉඟුරුයි දෙකම එකට දාලා හදපු රස දෝසි එකක්. අද අපි මේක හදලා බලමු. ඉතින් මම මේ වගේ ට්‍රේ එකකට තමයි අපේ අල ඉඟුරු දෝසි එක හදන්න යන්නේ. ඉතින් මුලින්ම ඔයාලා කරන්න ඕනි මේ ට්‍රේ එකට බටර් ටිකක් ගාගෙන මේක ලෑස්ති කරලා තියාගන්න එක. ඊට පස්සේ අපිට පුළුවන් අපේ අල ඉඟුරු දෝසි එක ලස්සනට හදාගන්න. හරි ඉතින් මේ තියෙන්නේ අපි තම්බගෙන පොඩි කරගත්ත අල ටික. අපි මේ අල ටිකයි ඉඟුරු ඉස්ම ටිකයි සීනි මේ භාජනයට දාලා අඩු ගින්දරේ තමයි අපේ දෝසි එක හදාගන්න යන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න ඕනේ ඔයගොල්ලෝ අඩු ගින්දරේම මේක හදාගන්න. අපි මෙතන තම්බගත්ත අල ග්‍රෑම් 400ක් ගත්තා. ඉතින් ඒ හින්දා මම මේකට සීනි ග්‍රෑම් 450ක් දාගන්නවා. දැන් අපි මේකට ඉඟුරු ඉස්ම ටික දාගමු. දැන් ඔයාලට පේනවනේ මේකේ වතුර පෑදිලා තියෙන්නේ. අපි මේ වෙලාවේදී මේකට කහපාට කලරින් චුට්ටක් දාගන්නවා. ඉතින් මේක කැමති නම් දාගන්න, නැත්නම් දාගන්න ඕනේ නැහැ. ඒ වගේම ඔයාලට මේකට වැනිලා දාගන්නත් පුළුවන්. හැබැයි මම දාන්නේ එනසාල් වල පොතු වලින් කරගත්ත ඇට චුට්ටක්. දැන් අපි මේකට දාන්න ඕනේ දේවල් සේරම දාගෙන ඉවරයි. දැන් ඔයාලට තියෙන්නේ මේක නොකඩවා හැඳිගා ගන්න. ඒ කියන්නේ නවත්තන්න නැතුව හොඳට උකු වෙනකන් හැඳිගා ගන්න. ඉතින් ඒක මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම් කොච්චර පදමකටද මේක හැඳිගා ගන්න ඕනේ කියලා. මේක මේ මට්ටමට ආවට පස්සේ අපි මේක ලිපෙන් බාලා අර ට්‍රේ එකට දාගන්න ඕනේ. ඒක ටක් ගාලා කරගන්න ඕනේ. නැත්නම් මේක ගොඩක් හයි වෙයි. අපි මේක ට්‍රේ එකට දාගත්තට පස්සේ විනාඩි 2-3ක් යද්දි මේක යන්තම් සෙට් වෙනවා. අපි එතකොට මේකෙන් පිහියෙන් උඩින් ඉරි ඇඳලා තියාගන්න ඕනේ. එතකොට තමයි අපිට කෑලි කපා ගන්න ලේසි. දැන් මේක හොඳටම සෙට් වෙලා තියෙන. ඒ කියන්නේ හොඳට නිමිලා තියෙන. අපිට මේක මෙන්න මේ විදිහට අනිත් පැත්ත ගහ ගන්න පුළුවන්. දැන් ඉතින් මේක කෑලි ටික වෙන වෙන විදිහට කඩා ගන්න තමයි තියෙන්නේ.